හෝමාගම කටුවාන කාර්මික කලාපයේ පිහිටි හෙල්මට් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක යේ උදැස්සන හටගත් ගින්නෙන් සේවකයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. උදැස්සන 9:45ට පමණ මෙම ගින්න හටගෙන තිබූ අතර එය මහල් 3කින් යුත් කර්මාන්ත ශාලා ගොඩනැගිල්ල පුරාම වේගයෙන් පැතිරී ගොස් තිබුණා. ගින්න හටගන්නා අවස්ථාවේ කර්මාන්ත ශාලාවේ සේවකයින් 80කට අධික සංඛ්‍යාවක් සේවයේ නිරතව සිටි බවයි වාර්තා වන්නේ. ගින්නෙන් නැගුණු තද කළු දුමාරිය ප්‍රදේශය පුරා පැතිර ගියා. ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ, දෙහිවල, කෝට්ටේ සහ හොරණ යන ප්‍රදේශවලින් ගිනිගමන රථ 6කට අධික සංඛ්‍යාවක් කැඳවනු ලැබුවා. පැය ගණනාවක දැඩි පරිශ්‍රමයකින් පසු ගින්න මුළුමනින්ම පාලනය කර ගැනීමට හැකි වුණා. ගින්නට හසුව උඩුමහලේ පුද්ගලයන් තිදෙනෙකු සිටින බව පැවසීමත් සමග වහාම ක්‍රියාත්මක වූ බටෙන් ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළද එය දැඩි අසීරු කාර්යයක් වූයේ ඒ වන විටත් ගින්නේ පැතිරීම වේගවත් වී තිබූ නිසයි. සෙවි මෙහෙයුම්තරදී තවත් දෙදෙනෙකුගේ දේහ හමුවීමත් සමග මරණ සංඛ්‍යාව 5 දෙනෙකු දක්වා ඉහළ ගියා. ගින්නෙන් තුවාල ලැබූ තවත් කාන්තාවක් රෝහල්ගත කර තිබෙනවා. මියගිය 5 දෙනා අතර පිරිමින් 9 දෙනෙකු සහ තවත් කාන්තාවක් දවෙනවා. ගින්නෙන් මියගිය අය දැඩි ලෙස පිළිස්සීමට ලක්ව තිබූ අතර ඉන් දෙදෙනෙකුගේ දේහ හඳුනා ගැනීමට නොහැකි තරම් විනාශ වී තිබූ බවයි වාර්තා වන්නේ. ඔවුන්ගේ සිරුරු මේ වන විට හෝමාගම මූලික රෝහලේ තැන්පත් කර තිබෙනවා. ප්‍රදේශවාසීන් පැවසුවේ මෙම කර්මාන්තපුරයේ ඇති කර්මාන්ත ශාලාවල කිසිදු ආරක්ෂිත පියවරක් අනුගමනය කර නොමැති අතර මින් පෙරද අවස්ථා කිහිපයකදීම මෙවැනි ගිනි ගැනීම් ඇති වූ බවයි. දෙවෙනි පාරනේ මේ ගිනි ගත්තේ. දැන් 5 දෙනෙක් මිය ගියා. ඉතින් ඒව බලක්වා ගන්න තිබ්බා. ඉතින් මේ ළඟ පහත තිබ්බනම් අපි ඉල්ලා සිටින ඉතින් පුළුවන් තරම් ඉක්මනට මේ අවට පයිප් කට්ටයක් දෙන්න කියලා. ඔයගේ දෙයක් ආවගේ නොවෙන්න වක බලා ගන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද ඔයාලා කියන්නේ? ඔයාලා සේවකයන්. සේවකයන් කියන්නේ පයිප් එකට ලයින් එකක් තිබ්බනම් ඔච්චර ඔක දුරට යන්නේ නැහැ. ඒ කියන්නේ එන්න පරක් වුණාද? ඕ පරක් වුණා සෑහෙන පරක් වුණා මෙහෙට එන්න. කිසිම ප්‍රමතියක් නැහැනේ මේ බිල්ඩිම. ඇත්තටම බැලුවාම යකඩ තහඩු පමණයි. ඇත්තටම මේ වගේ බිල්ඩින් ගැව්වහම මිනිස්සු විනාශ වෙන එක ඒවා කියන එක අහන්න දෙයක් නැහැ. 80ක් 100කට වැඩිය මිනිස්සු වැඩ කරනවා. ඒකට වැඩ කරනකොට මේවා හරියට ප්‍රමතියක් තියෙන්න ඕනේ. දැන් ගොඩක් කර්මාන්තපුරේ මේවා තියෙන්නේ. මේ විදිහට තියෙන්නේ. තහඩු වලිනුයි යකඩ වලින් තමයි ගහන්නේ. හැබැයි මිනිස්සු වියදම අඩුයි. නමුත් මිනිස්සයාගේ පැවැත්ම නැහැ. මේක පළවෙනි වතාවක් නෙමෙයි. දැන් ඔය ඉතිස්සෙල්ලා ඔය ඊට ඉස්සරහිනුත් එකක් ගිනි ගත්තා. උඩට එකපාරට එනවා දැක්කා. ඉතින් ආරක්ෂාවක් නැහැ ඇත්තටම මේ කර්මාන්තපුරේ. අපි ඉල්ලන්නේ ඉතින් ෆයර් බ්‍රිගේඩ් එකක් නැහැ මේකේ. කර්මාන්තපුර දෙකක් තියෙනවා කොහොමගම ඒරියා එක. පනාගොඩ තියෙනවා මෙහෙ තියෙනවා. මේ ළඟපාත හදිසියක් වුණාට ගෙන්න ගන්න මේ එකක් නැහැ. ගින්නට හේතුව තවමත් නිල වශයෙන් තහවුරු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මේ අතර කම්කරු අමාත්‍යාංශය විසින් සිදුවීම පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් ද සිදු කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.